රාජ්‍ය නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කිරීමේදී මේ දවස්වල බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කතන පරීක්ෂණයකට මුහුණ දීලා අපිට පුළුවන්ද මේ භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කරන්න කියලා අහනවා. එතනදී මෙහෙමයි භාෂා ප්‍රවීණතාවය කතන පරීක්ෂණයට පමණක් මුහුණ දීලා බෑ. ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගයේ සමත් කෙනෙක් නම් ඒ කෙනාට සාමාන්‍ය පෙළ සමත් කියන්නේ සාමාන්‍ය පෙළ දෙවන භාෂාව සමත් කෙනෙක් නම් දෙවන භාෂාව සිංහල කෙනෙක් නම් සාමාන්‍ය පෙළ දෙවන භාෂාව දෙමළ සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම සම්පූර්ණ කරපු කෙනෙක් නම් ඒ කෙනාට පුළුවන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කතන පරීක්ෂණයට මුහුණ දෙන්න. එතනදී කතන පරීක්ෂණය පමණක් නෙමෙයි කලින් මේක තිබ්බා. කතන පරීක්ෂණය පමණක් නෙමෙයි ශ්‍රවණ සහ කතන පරීක්ෂණය කියන පරීක්ෂණයට සහභාගී වෙලා භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් පහුගිය කාලේ පහුගිය වසර කිහිපය තුල තිබ්බ ජාතික භාෂා හා පුහුණු ආයතනයේ පැය 100 පැය 150 එහෙම නැත්නම් පැය 200 පාඨමාලාවලට සහභාගී වෙලා සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පැය 100 පැය 150 පැය 200 ඔය ආදී වශයෙන් පාඨමාලාවලට සහභාගී වෙලා සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ඒ අවස්ථා නැති කරලා නැහැ. ඒ අවස්ථා එහෙමම තියෙනකොට මේ රාජ්‍ය නිලධාරීන්ට තවත් අවස්ථාවක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ කැමති කෙනෙක්ට O level ලියලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඒ කෙනාට පුළුවන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේම කතන පරීක්ෂණයකට මුහුණ දෙන්න. එහෙම දීලා සම්පූර්ණ කරන්නත් පුළුවන්. ඒකේ අවස්ථාව ගොඩක් වෙලාවට අපි හිතමු පාසල් අවදියේදී O level විභාගයේ දෙමළ භාෂාව සම්පූර්ණ කරපු කෙනෙක් කියලා. ඒ කෙනාට කතන පරීක්ෂණයකින් පමණක් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඒ චක්‍රලයකින් තියෙන්නේ. නමුත් දැන් කතා කරලා අහනවා ගොඩ දෙනෙක් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ. ඊයේ දවසේ මම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට කතා කරපුවාම මාව දැනුවත් කරපු විදිහට කිව්වේ ඒ ගැන දැන් කොහොමද ඉස්සරහට ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඉස්සරහට එයාලා දැනුවත් කරනවා කියන එක මාව දැනුවත් කරා. මම දුරකථන නැමතුමක් දීලා අහපු නිසා. ඉතින් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි කොහොමද ඇප්ලයි කරන්න කියලා. බොහෝ දෙනෙක් අහන නිසා මම මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ. ඊළඟට ඔය විදිහට ඔය ක්‍රම දෙකම යටතේ ඔයාලට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. තවත් අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඊළඟට තව අහන ප්‍රශ්නයක් තමයි මේ පාසල් විෂය නිර්දේශයට දෙමළ භාෂාව අනිවාර්ය වෙලාද කියලා අහනවා. මාව දන්නා තරමින් දැනට සාමාන්‍ය ඔය තියෙන විදිහටම 6 9 6 ඉඳලා 9ට යනකම් පන්තිවලට අනිවාර්යෙන් තියෙනවා පෙළ පොත් එක්කලා අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව 10 11 ශ්‍රේණි සඳහා තෝරා ගන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ඔය තියෙන විදිහටම තමයි සාමාන්‍ය ක්‍රමවේදය ඉස්සරහට යන්නේ. ඒ ගැන මම හිතන්නේ තාම නිවැරදිම තීරණයක් කරන්න නැහැ. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ වීඩියෝස් දැනට සංසරණය වෙනවා. ඒ නිසා වෙන්න ඕන ওই ප්‍රශ්න අහන්නේ. බොහෝ දුරට ඉදිරියට ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තව මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න මේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්නත් පුළුවන්. ඊට අමතරව මම මේකේ මේ භාෂාව සම්බන්ධව බොහෝ වෙලාවට ඔය මතුවෙන ගැටලු සහ අප්ඩේට් ඒ සේරම මම මගේ WhatsApp channel එකේ දානවා. ඒකත් එක්කලා ඔයාලට එහෙම දැනගන්නත් පුළුවන්.